හරි අපි අද කතා කරන්නේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධව. හරි අපි අද කතා කරන්නේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධව. එතකොට බලන්න මේ පයිතගරස් ප්‍රමේයදී අපිට කියලා තියෙන්නේ මොකද්ද? අපිට මේ පයිතගරස් ප්‍රමේයදී කියලා තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධ ප්‍රමේයක් ගැන. හරි මේ පයිතගරස් කියන ගණිතඥයා අපිට කියලා තියෙන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධ නියමයක්. හරි අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන කාරණාව තමයි පයිතගරස් ප්‍රමේයදී අපි කතා කරන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධව. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ එක කෝණයක් අංශක 90 නම් අපි කියනවා ඒ වගේ ත්‍රිකෝණයක් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හරි අපි දන්නවා ඕනෑම ත්‍රිකෝණයක කෝණ 3ක් තියෙනවා කියලා. හරි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කියන්නේ ත්‍රිකෝණය ඇතුලේ කෝණ 3ක් තියෙනවා කියලා අපි දන්නවා. මෙන්න මේ ඕනෑම කෝණයක්. හරි මේ කෝණ තුනෙන් ඕනම කෝණයක් අංශක 90ක් වුණාම අපි කියනවා ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හරි ත්‍රිකෝණයක කෝණ තුනෙන් එක කෝණයක් අංශක 90ක් වුණාම අපි කියනවා ඒ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. එතකොට බලන්න මේ පයිතගරස් ප්‍රමේයදී අපිට කියලා තියෙන්නේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය කියලා පාදයක් තියෙනවා. හරි කර්ණය කියලා පාදයක් තියෙනවා. කර්ණය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණේ තියෙන දිගම පාදය. හරි මේ බලන්න මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරි මේ ABC කියන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ ABC ත්‍රිකෝණය මෙන්න මේ AC පාදය තමයි මේ ත්‍රිකෝණයේ දිගම පාදය. හරි මෙන්න මේ AC පාදය තමයි මේ ත්‍රිකෝණයේ දිගම පාදය. අපි යන්නේ එයාට කියන කර්ණ පාදය කියලා. හරි ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගම පාදයට අපි කියනවා කර්ණ පාදය කියලා. බලන්න මේ ඔයාලට දැක්කහම වෙන මේ පාදයටත් වඩා මෙන්න මේ පාදය දිගින් වැඩි. හරි මෙයාටත් වඩා මෙයා දිගින් වැඩි. අන්නේ ත්‍රිකෝණයේ දිගින් වැඩි පාදය තමයි අපි කියන්නේ කර්ණ පාදය කියලා. එහෙම නැත්නම් අපි තව විදිහක් කියන මෙන්න මේ කර්ණය හඳුනගන්න ක්‍රමයක් බලන්න මෙන්න මේ අංශක 90ට එහෙම නැත්නම් මෙන්න මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි අපි කියන්නේ කර්ණය කියලා. හරි ත්‍රිකෝණයේ දිගම පාදය එහෙම නැත්නම් ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදයට අපි කියනවා කර්ණ පාදය කියලා. හරි මේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන මෙන්න මේ AC පාදය එහෙනම් මේ ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ AC පාදය. හරි එතකොට මේ ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ AC පාදය. එහෙනම් බලන්න මේ පයිතගරස් ප්‍රමේයයෙන් අපිට කියලා තියෙන්නේ මෙන්න මේ කර්ණයේ මත. හරි මෙන්න මේ කර්ණයේ දිගට සමාන පැත්තක දිගක් තියෙන සමචතුරස්‍රයක් මේ කර්ණයේ උඩ තිබ්බොත් අන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවලු මේ පාදයේ දිගට මෙයා උඩ තියෙන ලද සමචතුරස්‍රයේ වර්ගඵලයට සහ මේ පාදයේ දිගට මෙයා උඩ තියෙන සමචතුරස්‍රයේ කියන මෙන්න මේ සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට. හරි පයිතගරස් ප්‍රමේයයෙන් කියන්නේ මෙන්න මේ AC පාදයේ එහෙම නැත්නම් මෙන්න මේ කර්ණ පාදයේ මත අඳිනු ලබන සමචතුරස්‍රයක වර්ගඵලය. මෙන්න මේ කර්ණයේ දිග තියෙනවනේ මේ දිගට සමාන පැත්තක දිගක් තියෙන මෙන්න මේ කර්ණයේ දිගට සමාන පැත්තක දිගක් තියෙන සමචතුරස්‍රයක් මේ කර්ණයේ උඩ තිබ්බොත් අන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවලු මෙන්න මේ ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට. හරි කර්ණයේ මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවා මෙන්න මේ ඉතිරි පාද දෙක මත අඳිනු ලබන. හරි මේ AB පාදයේ මත එයාගේ දිගට අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයටයි BC පාදයේ මත එයාගේ දිගට අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයටයි. හරි පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඉතිරි පාද දෙක මත. හරි මේ පාදයේ සහ මේ පාදයේ මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට. හරි එතකොට බලන්න මේ AB පාදයේ සෙන්ටිමීටර 8 නම් මෙයා උඩ ඇඳෙන්නත් ඕනේ පැත්තක දිග සෙන්ටිමීටර 8ක් වුණත් සමචතුරස්‍රයක්. හරි BC පාදයේ සෙන්ටිමීටර 6 නම් මේ BC පාදයේ උඩ ඇඳෙන්න ඕනේ පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වුණ සමචතුරස්‍රයක්. අන්නේ විදිහට මේ පාදවල දෙකට අනුරූපව සමචතුරස්‍ර දෙකක් ඇඳහම අන්නේ සමචතුරස්‍ර දෙකේ වර්ගඵලය සමාන වෙනවලු මෙන්න මේ කර්ණය මත තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලයට. ඕක තමයි අපිට පයිතගරස් ප්‍රමේයයෙන් කියලා තියෙන්නේ. හරි ඕක තමයි අපිට පයිතගරස් ප්‍රමේයයෙන් කියලා තියෙන්නේ. අපි ওই කතාව කෙටි කරලා ගන්නවා. හරි දැන් ওই කතාව දිග වැඩිනේ. කර්ණයේ මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලයට සමානයි කියන එක දිග වැඩි. ඒකින්ද අපි කෙටි කරලා ගන්නවා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට කියලා. හරි අපි පයිතගරස් ප්‍රමේයයෙන් හින්දා කෙටි කරලා ගන්නවා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට කියලා. හරි ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට කියලා අපි මේක කෙටි කරලා පාවිච්චි කරනවා. එහෙනම් බලන්න අපිට මේක කියන්න පුළුවන් කර්ණයේ වර්ගය කියන්නේ AC වර්ගය. හරි AC වර්ගය සමානයිලු ඉතිරි පාදවල වර්ගවල එකතුවට. ඉතිරි පාදය කියන්නේ මේ පාදයේ වර්ගය AB වර්ගය ධන
මේ පාදයේ වර්ගය BC. හරි මේ පාදයේ BC මේ පාදයේ වර්ගය එහෙනම් BC වර්ගය. හරි ඔන්න ඕක තමයි පයිතගොරස් ප්‍රමේයයෙන් අපිට කියලා දෙන්න. හරි කර්ණයේ වර්ගය සමානයි. එහෙම නැත්නම් කර්ණයේ මත අඳුරලවන සමචතුරස්‍රයේ මේ කර්ණයේ වර්ගය කිව්වත් හරි සමචතුරස්‍රයේ වර්ගඵලය කිව්වත් හරි. අපි දන්න සමචතුරස්‍රයක වර්ගඵලය ගන්නේ දිග ගුණ කිරීම පළල. එතකොට දිගයි පළලයි දෙකම සමචතුරස්‍රයේ එකමයි එන්නේ. හරි සමචතුරස්‍රයේ දිගයි පළලයි එකමයි එන්නේ. එහෙනම් අපි කියනවා කර්ණයේ වර්ගය කියලා. හරි කර්ණයේ වර්ගය කියලා අපි එහෙනම් කියනවා. එහෙනම් බලන්න කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. කර්ණය කියන්නේ AC. හරි කර්ණය කියන්නේ AC. AC වල වර්ගය සමානයි AB වල වර්ගය ධන BC වල වර්ගය. හරි කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට. බලන්න කර්ණය අපි අඳුරගන්නේ ත්‍රිකෝණයේ තියෙන දිගම පාදය. එහෙම නැත්නම් ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය. හරි ත්‍රිකෝණයේ තියෙන දිගම පාදය කර්ණය. එහෙම නැත්නම් අපි දන්නවා ඍජු කෝණයට එහෙම නැත්නම් අංශකමුවට ඉදිරියෙන් ඇති පාදය තමයි කර්ණය වෙන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ කර්ණයේ වර්ගය සමානයි. කර්ණය කියන්නේ AC. AC වල වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. ඉතිරි පාද කියන්නේ එකක් AB වල වර්ගය එකතු කිරීම BC වල වර්ගය. හරි AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය කියලා අපිට මේකේ ප්‍රකාශයක් ගොඩනගන්න පුළුවන්. එහෙනම් බලන්න අපිට පාද දෙකක් දීලා තියෙනවා නම් අපිට ඉතිරි පාදේ මේකේ හොයන්න පුළුවන්. හරි මෙන්න මේ පයිතගොරස් ප්‍රමේය අපිට තියෙන වැදගත්කම තමයි එහෙම නැත්නම් අපිට තියෙන වාසිය තමයි ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිගවල් දීලා තියෙනවා නම් ඉතිරි පාදයේ දිග අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් බලන්න මෙන්න මේ ගාන. හරි මෙන්න මේ ගානේ AB පාදයේ දිග දීලා තියෙන සෙන්ටිමීටර් 8යි කියලා BC පාදයේ දිග දීලා තියෙන සෙන්ටිමීටර් 6යි කියලා. හරි AB පාදයේ දිග සෙන්ටිමීටර් 8යි BC වල දිග සෙන්ටිමීටර් 6යි කියලා දීලා තියෙනවා. හැබැයි අපිට AC පාදයේ දිග දීලා නැහැ. හරි මෙන්න මේ AC පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ පයිතගොරස් ප්‍රමේය ඇසුරෙන්. හරි මේ AC පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය ඇසුරෙන්. එහෙනම් බලන්න මම මේක හොයන විදිහ අපි දන්නවා AC වර්ගය සමානයි. පයිතගොරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට. මෙන්න එහෙනම් කර්ණයේ වර්ගය කර්ණය කියන්නේ AC කර්ණයේ වර්ගය AC වර්ගය ඉතිරි පාද වෙන්නේ AB සහ BC. එහෙනම් AB වර්ගය ධන BC වර්ගය. හරි බලන්න AC වල තමයි දිග දන්නේ නැත්තේ. හරි AC වල තමයි මම දිග දන්නේ නැත්තේ. හරි බලන්න මම මේ ගාන හදන්නම්. බලන්න මම මෙන්න මේ AC වල දිග හොයන්නම්. මම මේ AC වල දිග හොයන්නම්. බලන්න අපිට AC වල දිග දීලා නැහැ. එහෙනම් මම ඒක AC කියලාම තියාගන්නම්. අපිට AB වල දිග දීලා තියෙනවා. හරි AC වල දිග දීලා නැහැ. මම එහෙනම් එයා AC වර්ගය කියලාම ලියා ගන්නවා. AB වල දිග අපි දන්නවා. AB කියන්නේ 8 cm. හරි AB කියන්නේ 8 cm. එහෙනම් AB වර්ගය කියන්නේ 8 වර්ගය. හරි AB කියන්නේ 8 cm. එහෙනම් AB වර්ගය කියන්නේ 8 වර්ගය. මේ AB කියන්නේ 8 නම් AB වර්ගය කියන්නේ 8 වර්ගය. හරි එකතු කිරීම BC කියන්නේ 6 cm. හරි BC කියන්නේ 6යි. එහෙනම් BC වර්ගය කියන්නේ 6 වර්ගය. හරි BC කියන්නේ 6යි. BC වර්ගය කියන්නේ එහෙනම් 6 වර්ගය. එහෙනම් බලන්න AC වර්ගය මම එහෙම තියාගන්නවා. එයා තාම මම දන්නේ නැහැ. 8 වර්ගය අපි දන්නවා 8 වර්ගය. 8 වර්ගය කියන්නේ 8 වරක් 8. හරි 8 වර්ගය කියන්නේ 8 වරක් 8. 8 වර්ගය එහෙම නැත්නම් 8 වරක් 8 අපි දන්නවා 64යි කියලා. හරි 8 වර්ගය අපි දන්නවා 64යි කියලා. 6 වර්ගය 6 වර්ගය කියන්නේ 6 වරක් 6. 6 වරක් 6 අපි දන්නවා 36යි කියලා. හරි 6 වරක් 6 36. එහෙනම් බලන්න අපිට ගන්න පුළුවන් AC වර්ගය සමානයි 64යි 36යි එකතු කරාම. හරි 64යි 36යි අපිට එකතු කරාම එනවා 100යි කියලා. එහෙනම් බලන්න AC වර්ගය සමානයි 100යි. එහෙනම් මට AC වල දිග ගන්න පුළුවන්. හරි AC වර්ගය සමානයි 100 නම් මට AC ගන්න පුළුවන් 100 වර්ගමූලය කියලා. හරි අපි දන්නවා AC වර්ගය කියන්නේ 100 නම්. හරි AC වර්ගය කියන්නේ 100 නම් AC සමානයි 100 වර්ගමූලය. හරි AC වර්ගය කියන්නේ 100 නම් AC සමානයි අපි දන්නවා 100 වර්ගමූලය කීයද? අනිත් පැත්තට. හරි 100 වර්ගමූලය කියන්නේ වර්ගයේ අනිත් පැත්ත වර්ගමූලය. හරි වර්ගයේ අනිත් පැත්ත තමයි වර්ගමූලය. හරි 10 වර්ගය 100යි 100 වර්ගමූලය 10යි. හරි 8 වර්ගය 64යි 64 වර්ගමූලය 8යි. හරි වර්ගයේ අනිත් පැත්ත තමයි වර්ගමූලය. හරි වර්ගයේ අනිත් පැත්ත තමයි වර්ගමූලය. 8 වර්ගය 64 නම් 64 වර්ගමූලය 8යි. හරි 8 වර්ගය 64යි 64 වර්ගමූලය 8යි. හරි 6 වර්ගය 36යි 36 වර්ගමූලය 6යි. හරි 5 වර්ගය 25යි 25 වර්ගමූලය 5යි. හරි 7 වර්ගය 49යි 49 වර්ගමූලය 7යි. ආපස්සට. හරි වර්ගයේ අනිත් පැත්ත තමයි වර්ගමූලය. හරි 7 වර්ගය 49යි එහෙනම් 49 වර්ගමූලය 7යි. එහෙනම් බලන්න
10 වර්ගය 100 නම් 100 වර්ගමූලය 10යි. හරි. 10 වර්ගය 100 නම් 100 වර්ගමූලය 10යි. හරි. 12 වර්ගය 144යි. 144 වර්ගමූලය 12යි. හරි. එහෙනම් බලන්න. 10 වර්ගය 100 නම් 100 වර්ගමූලය අපිට ගන්න පුළුවන් 10යි සෙන්ටිමීටර් කියලා. හරි. 100 වර්ගමූලය 10යි. එහෙනම් මේ AC පාදයේ දිග අපිට ගන්න පුළුවන් 10යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් බලන්න අපි පයිතගරස් ප්‍රමේය ඇසුරෙන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ AC පාදයේ එහෙම නැත්නම් කර්ණයේ දිග හොයාගත්තා 10යි සෙන්ටිමීටර් කියලා. හරි. මෙන්න මේ කර්ණයේ දිග 10යි සෙන්ටිමීටර්. බලන්න මතක තියාගන්න ඕන දේ තමයි පයිතගරස් ප්‍රමේය අපිට භාවිතා කරන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. හරි. අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි පයිතගරස් ප්‍රමේය අපිට පාවිච්චි කරන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? පයිතගරස් ප්‍රමේය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය. කර්ණය කියන්නේ අංශ ගණනට ඉස්සරහින් ඉන්න පාදය. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. හරි. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මේ කර්ණය කියන්නේ AC. එහෙනම් AC වල වර්ගය සමානයි ඉතිරි පාද දෙක කියන්නේ AB සහ BC. එහෙනම් AB වර්ගය දන BC වර්ගය. කර්ණයේ වර්ගය තමයි අපිට හොයන්න තියෙන. අපි එයා තමයි දන්නේ නැත්තේ. එහෙනම් AC වර්ගය එහෙම තියාගත්තා. AB පාදයේ ටික අපි දන්නවා 8යි කියලා. එහෙනම් AB වර්ගය කියන්නේ 8 වර්ගය. BC පාදයේ අපි දන්නවා 6යි කියලා. අපි දන්නවා BC පාදයේ 6යි කියලා. එහෙනම් BC වර්ගය කියන්නේ 6 වර්ගය. එහෙනම් බලන්න 8 වර්ගය අපි ගත්ත 64යි කියලා. 6 වර්ගය අපි ගත්ත 36යි කියලා. එහෙනම් AC වල වර්ගය අපිට එනවා 64යි 36යි එකතු කරාම 100යි කියලා. හරි. 8 වර්ගය කියන්නේ 8 වරක් 8 64යි. 6 වර්ගය කියන්නේ 6 වරක් 6 36යි. එහෙනම් 64යි 36යි එකතු කරාම අපිට ආවා 100යි කියලා. 100 ආවේ AC වර්ගය. හරි. 100යි කියලා අපිට ආවේ AC වර්ගය. එහෙනම් අපි AC ගත්ත 100 වර්ග මූලය. හරි. 100 වර්ගය අනිත් පැත්තට වර්ගමූලය. හරි. 10 වර්ගය 100යි 100 වර්ගමූලය 10යි. හරි. 6 වර්ගය 36යි 36 වර්ගමූලය 6යි. ඒ විදිහට 10 වර්ගය 100 නම් 100 වර්ගමූලය ආපස්සට. හරි. 10 වර්ගය 100 නම් ආපස්සට 100 වර්ගමූලය 10යි. හරි. 100 වර්ගමූලය 10යි සෙන්ටිමීටර කියලා අපිට ගන්න පුළුවන් වුණා. එහෙනම් බලන්න ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග අපිට දීලා තියෙනවා නම් ඉතිරි පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය ඇසුරෙන්. හරි. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිගවල් අපිට දීලා තියෙනවා නම් ඉතිරි පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේයයෙන්. එහෙනම් අපි අද කතා කරේ පයිතගරස් ප්‍රමේය ගැන. අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. හරි.